අයිබෝවන් ඔයාලා ඔක්කොම කැමපිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ ලේසියෙන්ම රසවත් උදේට හදාගන්න පුළුවන් kingfish curry recipe එකක් අරගෙන. එහෙනම් ඔයාලා මාත් එක්ක එකතු වෙන්න. හරි යාළුවනේ, එහෙනම් අපි අපේ kingfish curry එක හදාන්න පටන් ගමු. මම මුලින්ම kingfish ටිකක් අරගෙන හොඳට හොදගෙන එක භාජනයකට දාලා තියෙනවා. ඊට අමතරව මම ගත්තා මිරිස් කුඩු සහ 3-5 කුඩු. හරි. දැන් අපි pan එකක් අරගෙන ඒක ලිපෙන් තියාගන්න ඕනේ. මුලින්ම pan එකේ තියෙන වතුර ටික අපි අයින් වෙනකන් pan එක රත් කරගන්න ඕනේ හොඳට. ඊට පස්සේ මම ගත්ත මිරිස් කුඩු සහ 3-5 කුඩු ටික pan එකට දාගන්නවා. ඔයාලට කැමති නම් මේක කියන්නේ මිරිස් කුඩු සහ 3-5 කළු කරලා මාළුවට එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක බදින්තුව නිකම්ම මිරිස් කුඩු සහ 3-5 කුඩු එකතු කරගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරගන්න. මම නම් කැමති මේ විදිහට. ඉතින් ඔයාලත් කැමති නම් කරලා බලන්න. මාළුව ගොඩක් රස වෙනවා. ඒ වගේම අපේ මාළුවට ලස්සන පාටක් එනවා. මේ දෙක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න ඕනේ. කියන්නේ මික්ස් එකයි 3-5 කුඩු ටිකයි වෙන වෙනම නැතුව අපි හොඳට එක මික්ස් එකක් වෙන විදිහට කලවම් කරගන්න ඕනේ. තව දෙයක් කියන්න ඕන ඔයාලට විශේෂයෙන්ම මේ වෙලාවෙදී ලිපේ ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. මොකද එහෙම වුණොත් මේ ටික කළු වෙලා කර වෙන්න බයයි. නිසා ලිපේ ගින්දර සාමාන්‍යයෙන් මට්ටමක තියාගන්න. ගින්දර අඩුවෙන්ම කරත් කමක් නැහැ. ඔයාලට සාමාන්‍ය මට්ටමෙන් හෝ අඩු කරලා තියාගන්න. ඔයාලට පේන ඇති දැන් ටික ටික කලවම් වෙන්න මේ ටික දුම් දානවා. හරි. අපි දැන් මේ ටික එකතු කරගන්නවා අපේ මාළුවකට. අපේ බඳගත්ත මික්ස් එක මිරිස් කුඩු සහ 3-5. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු. මම මේකේ ප්‍රමාණය යන සඳහන් කරේ නැහැ. මොකද ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව ඔයාලට අපිට හිතින් බන ගන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය පරිදි ඔයාලගේ දරාය කන විදිහට ඔයාලා වැඩි ස්පයිසි කන්න කැමති නම් ගොඩක් එකතු කරගන්න. වැඩි සැර කන්න කැමති නැති අය ඉන්නවා නම් ඒක තමන්ගේ ගානට එකතු කරගන්න පුළුවන්. හරි. මම දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඔයාලා කලවම් කරද්දී හොඳට මාළු කැලි වල ගෑවෙන විදිහට කලවම් කරගන්න. හොඳට කලවම් කරගන්න. කලවම් කරන තරමට අපේ මාළු එකේ රස වැඩිවෙනවා. හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද තමයි මාළු කැලි වලට අපේ කුළුබඩු ටික හොඳට උරා ගන්න. හරි. මම දැන් මාළුව කලවම් කරගෙන ඉවරයි. අපි දැන් ඒක පැත්තකින් තියලා ඊළඟට මේකට අවශ්‍ය ලුණු, සුදු ලුණු, අමු මිරිස් මේ දේවල් කපා ගන්න. මම මුලින්ම ලුණු ගෙඩියක් ගන්නවා. ගෙඩියක් කියන්නේ මම නම් ලුණු භාගයක් වගේ තමයි ගන්නෙ. මොකද මේ ලුණු ටිකක් ප්‍රමාණය ලොකුයි. හරි. මේක හොඳට කපා ගන්න. ඔයාලට කැමති නම් ලුණු චොප් කරලා ගන්නත් පුළුවන්. මේ විදිහට කපා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට ඔයාලා කපා ගන්න. මම නම් කැමති මේ විදිහට. ඉතින් මම මේ විදිහට තමයි කපා ගන්නේ. හරි. ඊළඟට අපි සුදු ලුණු ගමු. ඔයාලට සුදු ලුණු කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් සුදු ලුණු ටිකක් වැඩිපුර කන්න කැමති කෙනෙක්. ඒ නිසා මම සුදු ලුණු ටික 4-5ක් ගත්තා. ඔයාලට කැමති නම් මේ සුදු ලුණු චොප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කපන විදිහට කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ටිකක් ලොකුවට කපා ගන්නත් පුළුවන්.
ඒක මම හැම වෙලේම කියනවා ඔයාලට කැමති විදිහට ඔයාලගේ කියන්නේ කරියකට අවශ්‍ය දේවල් එකතු කරගන්න පුළුවන්. කියන්නේ කවුරුත් කියනවට කරන්න එපා. ඔයාලා දන්න ඔයාලා ගෙදර කන්න කැමති විදිහ, ඔයා කන්න කැමති විදිහ, එතකොට ඔයාලට කැමති විදිහට ඒ දේවල් එකතු කරගන්න. ඊළඟට මම අමමිරිස් ගන්නවා. මම නම් සාමාන්‍යයෙන් ටිකක් අර අමමිරිස් එක දෙකට වගේ තමයි කපන්නේ. මොකද මම කැමති අර පොඩි නැතුව සාමාන්‍යයෙන් ටිකක් ඒ ප්‍රමාණයටම තියනවට. මම සමහර වෙලාවට අමමිරිස් කපන්න නැතුව ඒ පිටින්ම එකතු කරගන්නවා. ඒක මම කියන්නේ ඒකනේ ඔයාලට කැමති විදිහට ඔයාලේ වෙලාවට එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් අමමිරිස් කියන්නේ ටිකක් වැඩිපුර කනවා. අපේ ගෙදර කොහොමත් ස්පයිසි කියන්නේ සැරට කන්න කැමති. ඒ නිසා හැම වෙලේම මම සැරට කියන්නේ ගම්මිරිස්, මිරිස් කුඩු, අමමිරිස් මේ දේවල් ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද මමත් කැමති ඇත්තටම සැරට කන්න. හරි. ඊළඟට කරපිංචා ගත්තා මම. මේ කරපිංචා සාමාන්‍යයෙන් ලොකුයි. කියන්නේ සමහරුන්ට කියන්නේ ඔයාලට කැමති නම් පුළුවන් කරපිංචා ඒ විදිහටම එකතු කරගන්න. මම නම් මේ කරපිංචා ටිකක් ලොකු නිසා දෙකට වගේ කපා ගන්නවා. මොකද එතකොට අපිට කරපිංචාත් මේ කරි එකත් එක්ක හැපෙනවා. කරපිංචාකට ගුණයි කියලා ඔයාලා දන්නවනේ. ටික ඔක්කොම අපි ගානට කපා ගන්නවා. ඔයාලට කැමති නම් කපා ගන්න අවශ්‍යම නැහැ. කැමති නම් කපා ගන්න, නැත්නම් ඒ ආකාරයෙන්ම එකතු කරන්න පුළුවන්. හරි. ඊළඟට මම පොඩි ඉඟුරු කෑල්ලක් ගත්තා. ඒකත් අපි පොඩියට කපා ගන්න ඕනේ. හරි. ඊළඟට අපි මාළු උයන භාජනයේ ලිපෙන් තියාගන්නවා. තියාගෙන ඒකේ වතුර ටික හිඳනකම් රත් කරගන්න ඕනේ. හොඳට පෑන් එක කියන්නේ රත් කරගන්න. අපිට පේනවා දැන් වතුර ටික වාෂ්ප වෙලා යනවා. හරි. දැන් අපේ වාෂ්ප ටික ඔක්කොම වතුර ටික රත් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ භාජනයට තෙල් එකතු කරගන්න. මම නම් මේකට පාවිච්චි කරන්නේ sunflower oil. ඔයාලට කැමති ඔයිල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් ඔයිල්, පොල් තෙල් කැමති දේක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් තෙල් ටික එකතු කරගත්තා. දැන් පොඩ්ඩක් මේ තෙල් ටික රත් වෙන්න දෙන්න ඕනේ. තෙල් ටික රත් වෙගෙන එන්නේ. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. තෙල් ටික කරවෙයි. හරි. තෙල් ටික පොඩ්ඩක් රත් වුණාම මම මේකට අබෑට සාල්ට් එකක් එකතු කරගත්තා. අබෑට එක ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මොකද මම කැමති ඒක තෙලේ බැදුනහම එන රහට. හරි. දැන් අපි මේ ටික පොඩ්ඩක් තෙල් එකත් එක්ක පිපිරෙන්න දෙන්න ඕනේ. ගින්දර වැඩි කරන්න එපා. ගින්දරේ ගානටම තියාගන්න. අපි පොඩ්ඩක් තෙල් එකත් එක්ක මික්ස් කරගමු. ඔයාලට පේනවා ඉතින් දැන් අබ ටික පිපිරෙනවා. අබ පිපිරුණාම තමයි කරියක රහ වෙන්නේ. තව ටිකක් මේ ටික පිපිරෙන්න දෙමු. මොකද එතකොට ගොඩක් රස වෙනවා. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා අපි කලින් කපාගත්ත සුදු ලුණු. සුදු ලුණු ටික පොඩි වෙලාවක් බැදෙන්න දෙන්න තෙල් එකත් එක්ක. එතකොට තවත් රස වැඩි වෙනවා. මොකද අබයි සුදු ලුණුයි අර රත්තුණු තෙල් එකේ බැදෙද්දී අමුතු සුවඳකුත් එනවා මේ වෙලාවේ. ඊළඟට මම එකතු කර ගන්න මම කපාගත්ත ඉඟුරු ටික, කරපිංචා සල්පයක්, ටික අපි හොඳට කලවම් කරගන්න ඕනේ තෙල් එකත් එක්ක. එතකොට සුවඳක් වගේම රසත් වැඩි වෙනවා. හරි. ඒ ටික අපි තෙල් එකේ බැදෙන්න දෙමු. ඊළඟට මම මේකට එකතු කරගන්න අපි කපාගත්ත අමමිරිස්, ඊළඟට ලුණු. මම මේ ටිකෙන් ටික ටික තමයි එකතු කරන්නේ. මොකද මම ඔක්කොම ටික එකපාර දාන්නේ නැහැ.
මම ඔයාලට වීඩියෝ එකකින් මැදදී කියන්නම් ඒ අයියේ කියලා. හරි. අපි දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගමු. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. හොඳට කලවම් කරගන්න ඕනේ ඔක්කොම ටික එකට. අපි පොඩ්ඩක් එක තියෙන්න දෙන්න ඕනේ කලවම් කරලා. තව ටිකක් කලවම් කරගමු. හරි. දැන් මම මේක එකතු කරගන්නවා. අපි අර මැරිනේට් කරගත්ත මාළු ටික. මාළු ටික එකතු කරගෙන අපි මේ ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. ලොකුවට හැඳ ගන්න යන්නත් එපා. මාළු කැල් ටික පොඩි වෙයි. සාමාන්‍ය ප්‍රමාණයෙන් හැඳ ගන්න. මොකද එතකොට අර මික්ස් කරත් තමයි මේක රහ වැඩි වෙන්නේ. මාළු කැලි දෙපැත්ත පෙරලා හොඳට කලවම් කරගන්න ඕනේ. මට මුලදී ඔයාලට කියන්න අමතකුණා මෙතන මැරිනේට් කරන්න කලින් ඔයාලා කහ කුඩු ටිකක් එකතු කරගන්න. ඒකත් එක්කම හොඳට නාගෙන මැරිනේට් කරගන්න. මට කියන්න අමතකුණා. හරි. මේ ටික දැන් හොඳට අපි කලවම් කරගෙන පොඩ්ඩක් වහලා තියන්න ඕනේ. මොකද එතකොට ඒක හොඳට මික්ස් වෙනවා. අපි පොඩි වෙලාවක් මේ ටික වහලා තියමු. හරි. ඊළඟට මම අර මාළු මැරිනේට් කරපු භාජනයටම වතුර ටිකක් දාගෙන ටික කලවම් කරලා ඒ ටික දාගන්නවා අපේ භාජනයට. වතුර ගොඩ දාන්න යන්න එපා. ඔයාලට කැමති නම් ගොඩක් දාගන්න. ඒ කියන්නේ ගොඩක් හොද්දට හදනවා නම් වගේ ගෙදර කට්ටිය හොදි කන්න කැමති නම් ඔයාලට පුළුවන් වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම නම් වතුර ගොඩක් දාන්නේ නැහැ. හරි. අපි දැන් වතුර ටික දාලා ඉවරයි. දැන් පොඩ්ඩක් අපි කියන්නේ අර කොම මාළු කැලි පැරලන්න නැතුව පොඩ්ඩක් හැන්දෙන් එහෙට මෙහෙට කරලා වතුර ටික අපි දැන් ලුණු ගොර කටයක් එකතු කරගන්න ඕනේ. ඔයාලට ගොරක කැමති නම් මැරිනේට් කරන වෙලාවෙදී ඒකට එකතු කරන්නත් පුළුවන්. නමුත් මම නම් මෙන්න මේ වෙලාවට තමයි එකතු කරගන්නේ. ඔක්කොම ටික දැම්මට පස්සේ ඊළඟට මම අර කපාගත්ත සුදු ලුණු, එතකොට කරපිංච, අවමෙරිස්, ලුණු වලින් ටිකක් දැනුත් එකතු කරනවා. මොකද එතකොට අර වතුරට කියන අපි දැන් වතුර දාලා ඉවරනේ. ඒකට උඩින් පොඩ්ඩක් දැම්මහම ඒ ටික අර ගොඩ තැම්පෙන්නේ නැහැ. මොකද මම ඇත්තටම ආස නැහැ කරියකට සුදු ලුණු ඒ දේවල් දැම්මහම ඒක ගොඩක් තැම්බිලා බැරි වෙලා අර මේ චොප්ප වෙනවා වගේ වෙනවනේ. කියන්නේ දිය වෙනවනේ. ඒකට මම කැමති නැති නිසා මම උඩිනුත් වෙනම දාගන්නවා. අනේ නිසා මම මුලදිම ඔක්කොම ටික දාන්න නැතුව ඉතුරු කරගත්තේ. දැන් අපි පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හැඳි ගාගෙන භාජනයේ පියන වහ ගන්න ඕනේ. දැන් අපේ මාළු එක තැම්බෙනවා. ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයක් තියාගන්න. ඔයාලට පේනවා දැන් අපේ මාළු එකේ දුම් දානවා. පේන්නේ නැහැ දුම. හරි. දැන් සාමාන්‍ය ප්‍රමාණයට අපේ මාළු එක තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවෙදි කියන්නේ මාළු කැලි පොඩි වෙන තරමට හැඳි ගන්න එපා. අපි පොඩ්ඩක් හැන්දෙන් එහෙට මෙහෙට කරගමු. හරි. ඊළඟට මම තව ටිකක් ඉතුරු කරගත්ත අර කපාගත්ත සුදු ලුණු කරපිංච අවමෙරිස් වලින් දැන් මම ඒ ටිකත් එකතු කරගන්නවා. ඔයාලට මේක මේ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ මට මේ දේවල් අර ටිකක්
හැපෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ විදිහට එකතු කරගන්නේ. මම නැත්තම් ඔයාලට එකපාරටම එකතු කරගන්නත් පුළුවන්. මෙහෙම කියන්නේ විඩෙන් දාන්න අවශ්‍යම නැහැ. ඒක අර මං කියනවා වගේ ඔයාලට කැමති විදිහට ඔයාලා හදාගන්න පුළුවන්. දැන් මාළුවකට අපි හොඳ පාටක් ඇවිත් තියෙනවා. මාළුව එකේ පෙන දානවා. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. තව ටිකක් අපි පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න ඕනේ හැන්දෙන්. හල්ට පේනවා දැන් හොඳට තුම දානවා මගේ මාළුව එකේ. වලට පේනවා ඇත්ත අප වෙදිස්සෙමත් අර පොඩ තැම්බිලා බැරි. අපි අද මේ කින්ෆිෂ් කරි රෙසිපි එක හදලා ඉවරයි. ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති recipes තියෙනවා නම් comment කරන්න. මට පුළුවන් ඒ වගේ videos අරන් එන්න. ඒ වගේම වැරද්දක් වුණා නම් සමා වෙන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ගිහින් ආයෙත් එන්නම්.